සමහර අය කියනවා දැන් ඔය රාජ්‍යයකට විරුද්ධ වෙලා යුද්ධ හටගත්තේ දැන් විතරක් නෙමෙයි ඉස්සරත් යුද්ධ හටගෙන තියෙනවා කියලා කියනවා. ඕක ඉතින් මේ දැන් නෙමෙයි යුද්ධ තිබුණේ ඉස්සර ඉඳලම මීට වසර දහස් ගානකට කලින් ඉඳලම මේ පොළවේ යුද්ධ තිබුණා. ඒක නිසා ඕක ඔහොම බලන්න බෑ කියලා කියනවා. හැබැයි ඒක ඇත්ත කතාවක් නෙමෙයි. දැන් ඔබ දන්නවා මේ ලෝකෙ තිබිච්ච දරුණුම යුද්ධය දෙවනි ලෝක යුද්ධය කියලා අපි හඳුන්වනවා. ඒක මේ ක්‍රියාත්මක වුණේ 1940 ගණන් වල. ඊට කලින් පැවති දරුණුම යුද්ධය පළවෙනි ලෝක යුද්ධය. පළවෙනි ලෝක යුද්ධය පැවතුනේ 1918 දී තමයි ඒක අවසන් වෙන්නේ. ඒ කාලේ තමයි ඒක ක්‍රියාත්මක තත්ත්වයට පැමිණෙන්නේ. එතකොට ලෝකේ ඇතිවෙච්ච සටන් යුද්ධ වලින් ජාතීන්ට විරුද්ධ වෙලා ලෝකයේ කොටස් දෙකකට බෙදිලා ඇතිවෙච්ච යුද්ධ ලොකුම යුද්ධ දෙක ඇති වෙලා තියෙන්නේ මේ පහුගිය සියවසේ. දැන් අපිට පේනවා දැන් මේ ලෝකයේ හැසිරෙන විදිහ අනුව තුන්වෙනි ලෝක යුද්ධයක් දක්වා රටවල් සූදානම් වෙමින් සිටිනවා. දැනටම මේ ලෝකය කොටස් දෙකකට අදහස් දෙකකට බෙදිලා ඇමරිකාව, ඊශ්‍රායලය සහ යුරෝපයේ සමහර රටවල් එක පැත්තක් අරගෙන තියෙන බව අපිට පේනවා. ඒ වගේම රුසියාව, චීනය සහ අනෙකුත් බලවත් රටවල් තව පැත්තක් අරගෙන තියෙනවා. ඒකට ඉරානය වගේ මැද පෙරදිග තවත් රටවල් එකතු වෙනවා. එතකොට අපිට පැහැදිලිවම පේනවා මේ මීළඟ ලෝක යුද්ධයක් විතර තමයි මේ සියලු දේවල් හැඩගැහෙන්නේ. ඒ පැමිණෙන්නේ යන්නේ කීවෙනි ලෝක යුද්ධයද? තුන්වෙනි එක. ඊට එහා ලෝක යුද්ධෙ නැහැ. හතරවෙනි පස්වෙනි ලෝක යුද්ධය එහෙම එච්චර දුර යන්න ඉතුරු වෙන්නේ නැහැ මේක. තුන්වෙනි ලෝක යුද්ධයට කාරණා සූදානම් වෙනවා. රටවල් අතරේ යුද ප්‍රවෘත්ති ඔබට අහන්න ලැබෙනවා. ඒ අනුව දැන් අපිට පැහැදිලි වෙනවා අපි මේ සිටින්නේ මේ යුගයේ කෙලවර නොඑක් තැන්වල සාගත වසංගත සහ භූමිකම්පා ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම මේ සබාව ලෞකික පැත්තට හැරීම ඔබට දකින්න පුළුවන්. සබාවේ ප්‍රේමය හීන වෙනවා. ඒ වගේම සබාව ලෝකයට බද්ධ වෙනවා. ඒක දැන් සිදු වෙලා තියෙන බොහෝ සබාවන් වල බොරු දිවසිවරු, බොරු ගුරුවරු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ආඥා කඩ කරන තැනට මිනිස්සුන්ට උගන්වනවා. දැන් සමහර ක්‍රිස්තියානි ගුරුවරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ක්‍රිස්තියානි සභාවේ ආඥාය උගන්වන එක. පාපය නෙමෙයි ඒගොල්ලන්ට ප්‍රශ්නේ. ක්‍රිස්තියානි ළමයි පාපයට වැටෙන එකවත් සභාව සුද්ධව පවිත්‍රව පාපයෙන් වෙන් කරලා තියාගන්න එක නෙමෙයි එයාලගේ සටන. එයාලගේ සටන වෙලා තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රතික්ෂේප කිරීම තමයි එයාලගේ ප්‍රමුඛ ඉගැන්වීම වෙලා තියෙන්නේ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? සභාව ලෝකයට බද්ධ වෙලා දෙවියන් වහන්සේගේ ආඥා කඩ කරන තැනට බොරු ගුරුවරු සභාවට වැරදි මත ඉදිරිපත් කරමින් ඉන්නවා. මේ සියලු කාරණා වලින් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේ යුගයේ කෙලවරට අපි දැන් පැමිණිලා තියෙන්නේ. මේ යුගයේ කෙලවරට තව යන්න ආර්ථික බිඳවැටීම් ලෝකයේ පුරා නැවත හටගන්න. මිනිස්සුන්ට ජීවත් වීම ඉතාම අපහසු කාල පරිච්ඡේද පැමිණෙනවා. ඒක ලංකාව වගේ රටවල් වලට තදබල විදිහට දැනෙනවා. මේ ලෝකයේ ආර්ථික බිඳවැටීම මේ අනිත් දියුණු රටවල් වලට බලපාන විදිහට ආර්ථිකය බිඳවැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය කොහොමත් බිඳවැටෙනවා. ඒක නිසා මිනිස්සුන්ට මුදල් වලින් ජීවත් වෙන්න අමාරු කාල පරිච්ඡේද ස්වල්ප කලකින් පැමිණෙනවා. මේකට ගොඩක් කාලයක් යන්නේ නැහැ. මොකද අපි මේ සිටින්නේ සබා යුගයේ කෙලවර. මේ යුගයේ අවසන්. ඒක නිසා ඒකට ලෑස්ති වෙන්න කියන එක තමයි ජේසුස් වහන්සේ අපිට කියන්නේ. ඒකට නිකන් ලෑස්ති වෙන්න බෑ. කොහොමද දැන් ලෑස්ති වෙන්නේ? ඇඳ පැළඳගෙන සුදු ඇඳුමක් ඇඳලා මැදලා නාලා එහෙම ලෑස්ති. කොහොමද ලෑස්ති වෙන්නේ? දැන් අපි කියනවා සභාවට ලෑස්ති වෙන්න ඕන කියලා අවසාන කාලෙට. කොහොමද ලෑස්ති වෙන්නේ? පාරට බහැලා මොකක් හරි බස් එකක් එනකන් ඉන්නද? ඇඳුම් අයන් කරලා ඒ ටික ලෑස්ති කරගන්නද? කොහොමද ලෑස්ති වෙන්නේ? අන්න ඒකට තමයි මේ කියන්නේ. මේ කාලය හරියට නෝවාගේ දවස් වගේ වෙනවා.
නෝවාගේ දවස් වලදී විනිශ්චයක් පැමුණුණා. විනිශ්චය එන්න කලින් තෝරාගත්ත පිරිසකට දෙවියන් වහන්සේ අනාගත සැලැස්මක් ලබා දුන්නා පැමිණෙන්නට යන විනිශ්චයෙන් ගැලවෙන්න. හරියට ඒක මිසරයට පැමිණි සාගත කාලය වගේ. තෝරගත්ත පිරිසකට මඟ පෙන්වීමක් ලැබුණා ඒකට ලෑස්ති වෙන්න. දැන් මේ යුගයේ අවසානයත් ඔන්න ඔය වගේ වෙන්නේ. අපිට ලෑස්ති වෙන්න කියලා කියන්නේ මේ යුගයට අදාළව සූදානම් විය යුතු අනාගත දර්ශනයක් සැලැස්මක් දෙවියන් වහන්සේ ලබා දෙනවා. නෝවා නැවහැදුවා වගේ දැන් අපිටත් දෙවියන් වහන්සේ අනාගත සැලැස්මක් දීලා තියෙනවා මේ සේවයට. අපිට හැබැයි නැවක් හදන්න නෙමෙයි තියෙන්නේ. මොකද මේ සැරේ එන්නේ ජල ගැල්මක් නෙමෙයි. ජල ගැල්මක් ආවම අපිට පානුදුර කොහේ හරි අයිනක් අල්ලලා ලොකු නැවක් හදන්න තියෙනවා. මේ සැරේ නැවක් හදලා හරියන්නේ නැහැ. මේ සැරේ කරන්න ඕන දේ වෙනම සැලැස්මක්. ඒක වෙනම දෙවියන් වහන්සේ කැඳවන ලද පිරිසකට ඒ දර්ශනය ලබා දෙනවා. මිසරයට ආපු සාගතයට දුන්න අනාගත දර්ශනය මොකක්ද? ලැබුණු අස්වැන්නෙන් පහෙන් කොටසක් අවුරුදු 7ක් ගබඩා කරලා තියන්න. අන්න ඒක තමයි ඒගොල්ලන්ට දුන්න දර්ශනය. එතකොට නුඹලට පුළුවන් මේකට මුහුණ දෙන්න. අන්න ඒ වගේ මීළඟට මේ ලංකාවට වගේම ලෝකයට විශේෂයෙන් මේ ආසියාතික රටවල් වලට තද බල ලෙස පැමිණෙන්නට යන විපත්ති සහ ආර්ථික බිඳවැටීම් කාලවලට ලෑස්ති වීම සඳහා දර්ශනයක් තමයි අපිට දීලා තියෙන්නේ. දැන් මේ අපි පිහිටුවන සේවයට අනාගත සැලැස්මක් තිබෙනවා දර්ශනයක්. ඒක තමයි මම ඔබට පහුගිය සතියේ විස්තර කළේ. එතකොට අපි ඒ දුන්න සැලැස්ම සම්පූර්ණ කිරීම තමයි මේ සේවය තුල අපේ අරමුණ. දැන් ඒක නිසා අපි පහුගිය සතියේ ඉගෙන ගත්තා දැන් හැම දේශනයක්ම බල බල ඉන්න එක නෙමෙයි වැඩේ. ඔබ ඉන්න සභාවට අදාළව දෙවියන් වහන්සේ දර්ශනයක් දීලා තියෙනවා නම් ඒක සම්පූර්ණ කරන්න ඕන. සමහර විට එහෙම දර්ශනයක් නැති සභාවන් තිබෙන්න පුළුවන්. හැබැයි අපිට මතු කාලයේ සිදුවෙන්නට යන දෙයට සූදානම් වීම සඳහා සැලැස්මක් දීලා තියෙනවා. මතු කාලයේ මේ ලංකාව තුල දෙවියන් වහන්සේ කරන්නට යන සැලැස්ම අපිට දීලා තියෙනවා. දැන් අපිත් එක්ක ඉන්න අය ඒක වටහා ගැනීම ඉතාම අවශ්‍යයි. අපේ අරමුණ මේ එක තැනක ලොකු පල්ලියක් හදලා 1000ක් 2000ක් සෙනග එතෙන්ට ගෙන්න ගන්න එක නෙමෙයි. ඊට එහා ගිහිල්ලා මුළු ලංකාවට බලපාන පරිදි වෙනම අනාගත සැලැස්මක් දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. එතකොට මේ සැලැස්ම දැනගෙන තමයි ඔබ මේ සේවය තුල ඉන්න ඕන. ඒ වගේම ඔබ ඒ දෙවියන් වහන්සේ සභාවට දීලා තියෙන දර්ශනය වෙනුවෙන් ඔබ මහන්සි වෙලා ඒක සාර්ථක කිරීමට වැඩ කරනකොට තමයි ඔබ හැම කෙනෙක්ම එකිනෙක කෙනා පුද්ගලිකවත් ආරක්ෂා වෙන්නේ. ඒ වගේම ආශිර්වාද ලබන්න පටන් ගන්නවා. අපි ඒක පහුගිය සතිවල බැලුවා. ඊශ්‍රායල් ජනතාවට එක දර්ශනයක් දුන්නා. මොකක්ද? මෝසෙස් කියන නායකයව යවලා ඒගොල්ලන්ට විවිධ ප්‍රශ්න ඉල්ලීම් තිබුණත් එක සැලැස්මයි දුන්නේ. මොකක්ද? පොරොන්දු දේශයට යන එක. එතෙන්ට ගියාම මේ මිනිස්සුන්ගේ සියලු අවශ්‍යතා ලැබෙයි කියලා මෝසෙස් කිව්වා එතෙන්ට යන්. ඒක තමයි දර්ශනය. මිනිස්සුන්ට එක ඉල්ලීම් තිබුණා. සියලු දෙනා එකට එකතු වෙලා ඒ අනාගත දර්ශනය වෙනුවෙන් වැඩ කරපු නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා කානාන් කියන දේශය ජය ගන්න. පොරොන්දු දේශය අත්පත් කරගන්න. එතෙන්ට ගියාට පස්සේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය අනෙකුත් සියලුම දේවල් ලැබුණා එතනදී. එක එක්කෙනාගේ පුද්ගලික අවශ්‍යතා පවා එතනදී සම්පූර්ණත්වයට පැමිණුණා. සේවාවකට අදාළව දෙන දර්ශනය සම්පූර්ණ කිරීමේ වැදගත්කම තමයි ඒක සම්පූර්ණ කිරීම සමග ඒ සේවාවට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා පුද්ගලිකව ආශිර්වාද ලබන්න පටන් ගන්නවා.